කුරුණාගල පැත්තේ ඉඳලා ඇවිල්ලා මෙන්න මේ හන්දියෙන් තමයි හැරෙන්න ඕනේ. මේ හන්දියෙන් දකුණට දාලා ටිකක් දුර යන්න ඕනේ. මෙන්න මෙතනින් තමයි ටිකට් ගන්න ඕනේ. ඔන්නතන බයික් නවත්තන්නත් පුළුවන්. ටිකට් අරගෙන ඉවරලා ඔයාලට යන්න පුළුවන් උඩට. ඔන්න ගයිස් අද ආවා හුලංගලට. මෙන්න මෙතනින් තමයි ගන්න ඕන ටිකට් එක. ආයෙත් නැත්තම් මෙන්න මෙතන බලන්න ටිකට් ගත්ත හැකි. පාර ටිකක් දුෂ්කර පාරක් තියෙන්නේ. නාය ගිහිල්ලා මේ දවස් ටිකේ නම් ඔයාලට එන්නත් පුළුවන්. මෙන්න මෙතන වාහන දාලා යන්න පුළුවන්. මම බයික් එක මෙතන දාලා ගියේ. ඔයාලට උඩට යන්න පුළුවන්. මෙතනත් වාහන දාලා යන්න පුළුවන්. උඩට යනවා නම් ස්කූටි වල ටිකක් යන්න අමාරුයි. වගේ අර ලොකු බයික් එකකට ගිය හැකි එපිසෝඩ් වලට ගිය හැකි. අපි කොහොමදත් ඉතින් මෙතනින් දාලා යනවා වාහනේ මේ ඇවිදින්න ආපු හින්දා අපි දාලා යනවා. නැත්නම් උඩට බයික් එකේම යන්න පුළුවන්. ස්කූටි ටිකක් යන්න අමාරුයි කිව්වා. එහෙනම් අපි කොහොමදත් කියලා බයික් එක මෙතනින් දාලා ඇවිදින්න ආපු හින්දා ඇවිදගෙන ඉතින් ඉස්සරහට අපි යනවා. අපි බලමු උඩ කොහොමද අත් කියලා. ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් කන්දයක් තමයි තියෙන්නේ. මේ තියෙනවා මේ තේ වල තියෙනවා දිගටම. අපි කන්ද දැන් උඩට නැගගෙන යනවා. ඔන්න අපි යනවා ගයිස්. ඔයාලට පේනවා ඇති තේවතු යායක් තමයි තියෙන්නේ. තේවතු යාය මැද්දෙන් උඩට යන්න තමයි තියෙන්නේ. හරිම ලස්සනයි මේ පැත්ත. අපි ආවේ කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගලින් දඹුල්ල පාරට ඇවිල්ලා ඒ හන්දියම තාල්ගොඩ පිටියෙන් ඒ හන්දියෙන් දකුණට දාලා ආපුවම ඔයාලට තව රිදී විහාරෙත් බලාගෙන යන්න පුළුවන්. सामान्य මෙතෙන්ට කිලෝමීටර් 20ක් විතර තියෙනවා. අපි බලමු උඩට ගිහලා. ඔන්න ඉතින් අපි ටිකක් උඩට ආවා. ඔයාලට පේනවද ලස්සන දියපාරක් ගලාගෙන යන උඩ ඉඳලා. මාර්ම ලස්සනයි. පිරිසුදු වතුර තියෙන ඔන්න වතුර චුට්ටක් බීලා හැම යනවනම් ඇඟපත හොදගෙන වලට ගියයි. එහෙනම් අපි බලමු ඉස්සරහට උඩට මොනවද තියෙන්නේ තව ලස්සන තැන් කියලා මේ වගේ. ඔන්න ගයිස් ඔයාලා හිතාගෙන ඉන්නවනම් එන්න මෙන්න මේ වගේ පාරක් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ මේ පාර යනවා සාමාන්‍ය බයික් එකකට වගේ එක්සන් එකකට වගේ යන්න පුළුවන්. ස්පෝර්ට් බයික් එකකට වගේ. දැන් නෝමල් බයික් එකකට යන්න අමාරුයි. මෙන්න මේ පාර තමයි තියෙන්නේ. ඔන්න මෙතන තමයි පොට් එක. අපි ආපු ළඟට තමයි කට්ටිය පිටිපස්සේ මේක තමයි කන්ද. අපි ආව කන්ද මුදුනට.
ආනේ කඳු මුදුන සිසාරා වගේ ඔන්න ආවා උලංගලට. මෙන්න තමයි මේ හරි දාන පොට් එක ඔන්න අපි ආ. මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ෆොටෝ ලොකේෂන් නම් ගොඩක් තියෙනවා guys. මෙන්න තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන් පවුලේ අම්මට වැහින්න. ඔන්න ඉතින් අපි දැන් මුදුනට ඇවිල්ලා ඉන්නේ. දැන් තමයි කන්ද නගින්න යන්නේ. මේ පිටිපස්සෙන් තියෙන කන්ද. ඒක තමයි කන්ද. ඒක තමයි දැන් නගින්න යන්නේ. මේ තියෙන වට පිටා. අන්න අදිට මම ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට. මට එතන ගන්න අමතුණා. මේක ඇඩ් කරන්න. අපි දැන් කන්ද නගින්න තමයි යන්නේ. මාරම ලස්සනයි මේ තැන. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද උඩ තත්ත්වය කොහොමද කියලා. අපි කන්දේ ටිකක් උඩට ආවා. මේ තියෙන්නේ තව තියෙන ඉස්සරහට ටිකක් පියන්. මෙන්න මෙතන ඉඳගෙන තමයි මම වීඩියෝ කරන්න උඩට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන පුටුවක්. ඉතින් මහන්සි ඇරලා ඔයාලට පුළුවන් මෙතන ඉඳගෙන මට පිටාව චුට්ටක් බලන්න. ඔන්න guys ආව දැන් මුදුනේම ඉන්නේ. උලංගල කන්දේ උඩම ඉන්නේ. ඉතින් මේ වගේ view එක තමයි ඔයාලට බලන්න තියෙන්නේ. ලස්සනයි මාර ලස්සනයි. තව අන්දක් තියෙනවා උඩ. පුළුවන් නම් ආයෙ කට්ටිය එකත් නැගලා බලන්න කොහොමද කියලා. අපිට පරක් කරගෙන ඉන්න අපි දැන් යනවා. එහෙනම් ආයෙ vlog එක සෙට් වෙමු. එහෙනම් subscribe කරන්න, like එකක් දාලා, comment එකක් දාන්න. අපි දැන් කන්ද නැගලා දැන් බැහැලා ඉවරලා අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉස්සරහා ගහලා තියෙන හුලංගල කියලා. එතන දැන් කට්ටිය ඉතින් ෆොටෝ හැම ගන්නවා. මාර්ම ලස්සන තැනක් මෙතෙන්ට එන්න. ඇවිල්ලා සුන්දරත්වයේ විඳින්න. පොලිතින් අරන් මේ වරන් යන්න එපා. ඔයාලට ඔය පේන තැන බයික් නවත්තන තියෙන එතන ඇවිල්ලා උඩට මෙහෙලා බයික් නවත්තන්න පුළුවන්. එතන කැම්පින් ගන්න පුළුවන් ඔයාලට. පාරවල් කොහොමද කියලා මේක උඩට එද්දී ඔයාලට බයික් එකේ එන්න පුළුවන්ද කියලා ඔය තියෙන පාර මේක තමයි පාර පාරෙන් පුළුවන් බයික් එකේ එන්න